ලක්ෂ ගණන් දීලා DSLR කැමරාවක් ගන්න කලින් පොඩ්ඩක් ඉන්න. සාක්කුවේ දාගෙන යන්න පුරවම් ඒ වගේම මෙගාපික්සල් 200ක Zeiss කැමරාවක් තියෙන ස්මාර්ට්ෆෝන් එකක් ගැන ඇහුවොත් ඔයා විශ්වාස කරනවද? ස්මාර්ට්ෆෝන් කැමරා ලෝකයේම උඩු යටිකුරු කරපු ඒ විස්මිත නිර්මාණය Vivo X300 Pro ගැනයි අද අපි කතා කරන්නේ. ආයිබෝවන් තාක්ෂණයට ආදරය කරන හැමෝටම සාදරයෙන් පිළිගන්නවා ටෙක්නොලොජියා YouTube නාලිකාවට. මම ශිරන්ත. අද අපි මේ කතා කරන්න සූදානම් වෙන්නේ නිකන් ස්මාර්ට්ෆෝන් එකක් ගැන නෙවෙයි. ඔයා ඩිජිටල් ෆොටෝග්‍රැෆි වලට එහෙමත් නැත්නම් ඉමේජ් එඩිටිං වලට ගොඩක් උනන්දු කෙනෙක් නම් අද මේ කතා කරන ෆෝන් එක ඔයාගේ හීනයක් හැබෑවීමක් වෙන්න පුරුවම්. ඒ තමයි ස්මාර්ට්ෆෝන් කැමරා තාක්ෂණයේ අලුත්ම පෙරලිය Vivo X300 Pro. අද වීඩියෝ එකකින් අපි මේ ෆෝන් එකේ ඩිසයින් එකේ ඉඳන් කැමරාව, පර්ෆෝමන්ස් සහ ලංකාවේ මිල ගණන් දක්වා හැම දෙයක්ම සම්පූර්ණයෙන්ම කතා කරනවා. ඉතින් වීඩියෝ එක ස්කිප් කරන්නේ නැතුව දිගටම අපිත් එක්ක රැඳී ඉන්න. මුලින්ම අපි කතා කරමු මේ ෆෝන් එකේ ඩිසයින් එක සහ බිල්ඩ් ක්වොලිටි එක ගැන. Vivo X300 Pro එක අතට ගත්ත ගමන්ම අපිට දැනෙන්නේ හරිම ප්‍රීමියම් ෆීල් එකක්. පිටුපස්ස තියෙන වීදුරු නිමාව සහ රවුම් හැඩේ විශාල කැමරා මොඩියුල් එක මේ ෆෝන් එකට අමුතුම පෙනුමක් ගෙනල්ලා දෙනවා. බර ග්‍රෑම් 220ක් වගේ වුණත් අතට හරිම බැලන්ස්. ඒ වගේම තමයි IP68 සහ IP69 water and dust resistance තියෙන නිසා දූවිලි පිරුණු තැනක හරි වැස්ස වෙලාවක හරි එලිමහනේ ෆොටෝස් ගන්නකොට ෆෝන් එකට මුකුත් වෙයි කියලා බය වෙන්න දෙයක් නැහැ. දැන් අපි යමු ඩිස්ප්ලේ එකට. මෙහි තියෙන්නේ අඟල් 6.78ක LTPO AMOLED ඩිස්ප්ලේ එකක්. මේකේ රීෆ්‍රෙෂ් රේට් එක 1 Hz ඉඳන් 120 Hz දක්වා වෙනස් වෙනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි ඔයා ෆොටෝ එකක් එඩිට් කරනකොට ඒකේ තියෙන සියුම් ඩීටේල්ස්, ඒ වගේම වර්ණ ඉතාමත් නිවැරදිව සහ ස්වභාවිකව බලා ගන්න මේ තිරෙන් පුළුවන් වීම. පීක් බ්‍රයිට්නස් එකත් ඉතා ඉහළ නිසා දවල්ට කට්ට අවුවේ වුණත් ඩිස්ප්ලේ එක ඉතාම පැහැදිලිව පේනවා. හරි. දැන් අපි යමු මේ ෆෝන් එකේ වැදගත්ම දෙයට. ඒ තමයි කැමරාව. Vivo කියන්නේ කොහොමත් කැමරාවලට ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකක්නේ. හැබැයි X300 Pro එකෙන් එයාලා එක වෙනම ලෙවල් එකකට අරන් ගිහින් දිනනවා. Zeiss සමාගමත් එක්ක එකතු වෙලා හදපු මේ කැමරා පද්ධතිය ඇත්තටම විස්මිතයි. මෙහි ප්‍රධාන කැමරාව මෙගාපික්සල් 50ක අති විශාල සෙන්සර් එකකින් සමන්විතයි. ඒ නිසා රැට ගත්තත් දවල්ට ගත්තත් ෆොටෝස් වල කිසිම නොයිස් එකක් නැහැ. හැබැයි මේ කැමරා සෙට් එකේ තරුව තමයි මෙගාපික්සල් 200ක Zeiss APO ටෙලිෆොටෝ ලෙන්ස් එක. ඔය ඈත තියෙන දෙයක් ඡායාරූපගත කරනකොට කිසිම ක්වොලිටි අඩුවීමක් නැතුව විශාල කරලා ගන්න මේකෙන් පුළුවන්. විශේෂයෙන්ම පෝර්ට්‍රේට් ෆොටෝග්‍රැෆි වලට කැමති අයට මේකෙන් ගන්න පුළුවන් බොකේ ඉෆෙක්ට් එක හරියටම වෘත්තීය මට්ටමේ DSLR කැමරාවකින් ගත්තා වගේමයි. ඒ වගේම raw format එකකින් ඡායාරූප ගන්න පුළුවන් නිසා පස්සේ Lightroom හෝ වෙනත් software එකකින් edit කරනකොට ඔයාලට ඕනෑම විදිහකට වර්ණ සහ ආලෝකය පාලනය කරන්න පුළුවන්. වීඩියෝ ගැන කතා කළොත් 8K resolution එකකින් වීඩියෝ රෙකෝඩ් කරන්න මේ ෆෝන් එකට පුළුවන්. ඒ වගේම cinematic video mode එක හරහා ඔයාගේ වීඩියෝ වලට සිනමාත්මක පෙනුමක් ලබා දෙන්නත් පුළුවන්. කැමරාව කොච්චර හොඳ වුණත් වැඩක් නැහැනේ ෆෝන් එක හිර වෙනවා නම්. ඒකට Vivo සමාගම හොඳ උත්තරයක් දීලා තියෙනවා. මෙහි අඩංගු වෙන්නේ MediaTek සමාගමේ අලුත්ම Dimensity 9500 ප්‍රොසෙසරයයි. ඒ එක්කම 16GB RAM එකක් සහ 512GB හෝ 1TB දක්වා storage options එනවා. ඉතින් ඔයා බරපතල විදිහට multitasking කළත්, ලොකු වීඩියෝ ෆයිල්ස් edit කළත් ෆෝන් එක කිසිම වෙලාවක lag වෙන්නේ නැහැ. සුමටම වැඩ කරනවා. බැටරිය ගැන කතා නොකරම බෑ. සාමාන්‍යයෙන් කැමරාව පාවිච්චි කරනකොට බැටරිය ඉක්මනින් බහිනවනේ. හැබැයි X300 Pro එකේ තියෙන මිලිඇම්පියර් 7510ක එහෙමත් නැත්නම් 6510 mAh දෙවන්ත Blue Volt බැටරිය නිසා දවසම බය නැතුව ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ මදිවට Watt 90 වගේ fast charging තියෙන නිසා බැටරිය බැස්සත් විනාඩි 30න් 40න් වගේ සම්පූර්ණයෙන්ම ෆෝන් එක charge කරගන්න පුළුවන්. දැන් අපි බලමු හැමෝම බලාගෙන ඉන්න කාරණය. ඒ තමයි ලංකාවේ මිල ගණන්. Vivo X300 Pro කියන්නේ ෆ්ලැග්ෂිප්. ඒ කියන්නේ ඉහළම මට්ටමේ දුරකථනයක්. දැනට තියෙන තොරතුරු සහ වෙළඳපොළ තත්ත්වය අනුව ශ්‍රී ලංකාව තුල මිහි 16GB RAM සහ 512GB storage මාදිලියේ මිල රුපියල් 3.10 ඉඳන් 3.50 rupees 310,000 to 350,000 අතර මුදලක් වෙයි කියලා අපේක්ෂා කරනවා. ඒ වගේම 1TB මාදිලිය මීට වඩා තරමක් මිල වැඩි වෙන්න පුළුවන්.
මේ මුදල ටිකක් ලොකුයි වගේ පේනුනත් මේකෙන් ලැබෙන කැමරා තාක්ෂණය සහ පර්ෆෝමන්ස් එකත් එක්ක බැලුවම කන්ටෙන්ට් ක්‍රියේට් කරන කෙනෙකුට මේක හොඳ ආයෝජනයක් කියලා කියන්න පුළුවන්. අවසාන වශයෙන් කිව්වොත් Vivo X300 Pro කියන්නේ සාක්කුවේ දාගෙන යන්න පුළුවන් අනාගතයේ කැමරාවක්. කිව්වොත් නිවැරදි. ඉතින් ඔයාටත් මේ ෆෝන් එක ගැන හිතන දේ පහලින් කමෙන්ට් කරන්න. අද වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා හිතනවා. මේ වගේ තවත් අලුත්ම තාක්ෂණික තොරතුරු ෆෝන් රිවිව්ස් ඉක්මනින්ම දැනගන්න අපේ ටෙක්නොලොජියා YouTube නාලිකාව subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන් අතරේ share කරන්න. එහෙනම් තවත් මේ වගේම සුපිරි වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු. හැමෝටම සුබ දවසක්. Tecnologia! Tecnologia!